අවුරුදු කාලෙට කවුරුත් කන්න කැමති ලේසියෙන්ම හදාගන්න පුළුවන් රසවත් නාරං කෑවුම් රෙසිපියක් තමයි අද අරන් ආවේ. පොඩි ද්‍රව්‍ය ප්‍රමාණයකින් නාරං කෑවුම් හදන හැටි අපි දැන් බලමු. ඉස්සෙල්ලාම අපි භාජනයෙන් ලිපේ තියලා කිතුල් පැණි හරි පොල් පැණි හරි තමන් කැමති පැණි වර්ගයක් අරගෙන ලිපේ තියලා උතුරාගෙන එනකොට ලුණු තේ හැන්දක් දාලා ගින්දර චුට්ටක් අඩු කරන්න ඕනේ. පැණියක උණු වේගෙන එනකොට කුඩු කරගත්ත කරඳමුංගුයි මුරුඳු කුඩුයි ග්‍රේට් කරගත් ලෙමන් තේ හැන්දයි දාලා මිශ්‍ර කරලා ඒත් එක්කම අකුරු කෝප්ප භාගයකුත් එකතු කරලා ඒකටම ගාගත්ත පොල් එකතු කරලා විනාඩි 10ක් විතර උයාගෙන දැන් ඒකටම හාල් පිටි කෝප්පයක් බැදගත්ත මුම් පිටි කෝප්ප භාගෙත් එකතු කරගෙන තෙත ගතිය හිඳිලා ගුලියක් වේගෙන එනකොට ලිපෙන් බාලා නිමෙන්න තියන්න ඕනේ. දැන් අපි මේ විදිහට බැටර් එක හදාගමු. දැන් කහයි ලුණුයි පාන් පිටි මිශ්‍ර කරලා හදාගත්ත බැටර් එකේ දාලා මේ බෝල අරගෙන හොඳට බැටර් එකේ දවටලා රන්වන් පාට වෙනකම් බැද ගන්නයි තියෙන්නේ. රසයි ගුණයි දෙකම එකතු කරලා හදපු මේ මුංගුලි හදලා කාලා බලලා කමෙන්ට් එකකුත් දාගෙන මේ යන්නකෝ. වීඩියෝ එක බැලුවට බොහොම ස්තුතියි.